අපේ එක ස්වාමීන් වහන්සේ නමකගේ අත්දැකීමක්. උන්වහන්සේ දැනගත්තා මේ බුදු සසුනේ වැද්දකාත්ම දෙයක් තමයි ශ්‍රද්ධාව. එහෙමයි. මේක හොඳට අවදීන් තියා ගන්න ඕනේ. මෙහෙම දැනගෙන උන්වහන්සේ නිතර බුදුරජාණන්ත් එක්ක ඉඳ හිත පුරුදු කළා. එහෙමයි. ඒ කියන්නේ දැන් ඇත්ත බුදුරජාණන් වහන්සේ දකින්න අපිට බෑ උන්වහන්සේ පිරුණම් පාලන්නේ. එහෙමයි අපේ ස්වාමීන් හිතෙන් පුළුවන් පින්වන්දෝ නම. ඉතින් හිතෙන් බුදුරජාණන් වහන්සේට වැඳලා කුටියෙන් යනවා. ආපහු එනකොටත් කුටියට උටුපත් වැඳලා අවසර ගන්නවා. මෙහෙම ටිකක් පුරුදු වෙන අතරේ බුදු ගුණත් වැඩිපුර වඩනවා. උන්වහන්සේ ගුණස්කන්ධයත් ලෝකයේ තියෙනවා කියලා හිතා ගන්නවා. ඔහොම ඉන්න අතරේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ කතා කරන්න පුරුදු වෙනවා. බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරන්න පුරුදු වෙනවා. මේ ස්වාමීන් වහන්සේ වහන්සේ මම මේ දැන් ඉතින් මට පුළුවන් ඇරිට මම උපරිම ඔබ වහන්සේ කියපු දහම මට අනුගමනය කරනවා. මට උපදෙස් ලබා දෙන්න. මේ වෙලාවේ මම මොකද්ද කරන්න ඕනේ කියලා. උපදෙස් මට ලබා දෙන්න කියලා ඉතින් ඉල්ලනවා. ඉල්ලපුවාම ඇත්තටම කියනා වගේ සංඥා වෙනවා. උන්වහන්සේ පේනවා නෙමෙයි. තමන්ගේ අර කර්මයක් එක්ක මේක සැක්ස්මක් හැදෙනවා. අර ළමයා කියපු ප්‍රශ්නෙට මේ උත්තරේ මේ කියන්නේ. එහෙමමයි ස්වාමීන් වහන්සේ. තමන්ගේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ මහාන මේ වෙලාවේ හොඳයි මෛත්‍රිය වඩන්න. අර ඒ වගේ ඒකම නෙමෙයි මම හිත ඇතුලෙන් එනවා. ඔව් හිත ඇතුලෙන් එනවා සංඥාව. ඊට පස්සේ ඉතින් එන කොච්චර වෙලාවක්ද අවසරයි අහපුවා මා විනාඩි 10ක්. ඉතින් විනාඩි 10 කරලා ඉවර වෙලා මතක් කරන අවසරයි විනාඩි 10 නම් ඉවරයි. දැන් මොකද්ද සුදුසු? ආය බුදුරජාණන් වහන්සේ කියනවා හොඳයි දැන් මේ වෙලාවේ මේ කමඨාන වඩන්න. ඔන්න ඔය වගේ උන්වහන්සේ කියනවා උන්වහන්සේ භාවනා ජයගත්තේ ওই ක්‍රමයට කියලා. ඒක මම අර දරුවා කියපු වචනයට උදාහරණයක්. ඊළඟට උන්වහන්සේ කාලයක් ගිහිලා කියනවා ඕනම තැනක බුදුරජාණන් වහන්සේ අරමුණු කරන්න පුළුවන්. ඕනම තැනක අපි සුවංගල චෛත්‍යයට ගාවට ගියාම අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ඇතුලේ ඉන්නවා නිර්මිත බුදුරුව වැඩ ඉන්නවා අර මේ අපි දන්නවා චෛත්‍ය රාජන් වහන්සේ ඇතුලේ. උන්වහන්සේ එතෙන්ද ගියාම අරමුණු කරගන්න පුළුවන් මේ නිර්මිත බුදුරජාණන් වහන්සේ ඉන්නවා මෙන්න දැන් සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් ඇතුලේ වැඩ ඉන්නවා මේක අරමුණු කරගන්න පුළුවන්. අන්න ඒතර ඒ මට්ටමට අර සද්ධාව හැදෙන්නේ පින්වන්නවා නම් බුදු පියාණන්සේගේ රුවත් අරමුණු කරන්න උන්වහන්සේට දර්ශනීය වෙලාද ස්වාමීන් දර්ශනීය වෙලා තියෙනවා. එහෙමයි. ඉතින් ඔය වගේ අපේ ලොකු සාහනෙත් ඔය කතා කියලා තියෙනවා. අපේ නායන ස්වාමීන් වහන්සේත් සමහරට කියනවා දැන් පෙරිච්චල ඉවරලා කියනවා මම මේ වෙලාවේ සම්පූර්ණ මෙටියේ දැන් ශ්‍රී මහා බෝධිය ගාව. පෙරිච්ච ඉවරනහම උන්වහන්සේ කියනවා. අන්න ඒ වගේ පින්වන්නවා නම් මහත් අපි මේ මනස පුරුදු වුණාම අපිට ඒ හරහා බුදුරජාණන් දකින්න පුළුවන්. අපි හේනෙන් දකින්න ඒක බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්. නැත්තම් නින්දානක ඉන්නකොට වගේ දකින්නත් පුළුවන්. ඊට වඩා මේක ශ්‍රේෂ්ඨයි. එහෙමයි. අර හදවතේ ශ්‍රද්ධාවත් එක්ක ඉන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්න ඒ වගේ දරුවටත් හොඳයි පින්වන්නවා නම් මහත්මිය හොඳයි අර ශ්‍රද්ධා මත කරගන්න එක. ඒකට හොඳම භාවනාවක් බුදුගුණ භාවනාව. එහෙමමයි. ඒකේදී පින්වන්නවා නම් මහත්මිය හොඳයි. අපි දැන් මෙතෙන් එනකොට හිතා ගන්නවා ජීවමාන බුදුරජාණන් වහන්සේ පස්වග ස්වාමීන් වහන්සේලාට දේශනා කරන ස්වරූපය. එහෙමමයි. ඔතන අපි හිතනවා 18 කෝටියක් බ්‍රහ්ම රාජවරු ඉහළ අහසේ බණහනවා. තව දෙවි රාජවරුත් හිතා ගන්නකො. එහෙමයි බණහනවා. ඉතින් ওই සංඥාව හිතාගෙන ওই සංඥාව නැවත හිතින් අපි අලුත් කරමින් අපි ඒක ගුණයක් හිතනවා. එකක් සම්මා සම්බුද්ධ ගන්න පුළුවන්. උන්වහන්සේ ඉතින් මේ ලෝකයට මේ ධර්මය අවබෝධ කරන ලෝකෙට දේශනා කරනවා. එහෙම නැත්නම් විද්‍යාචරණ සම්පන්න ගුණ නැත්නම් බුද්ධෝ ගුණය. එහෙම නැත්නම් අරහං ගුණය. මොකක් හරි ඒක සංඥාවක් වචනයක් කියමින් අර කලුක් කරනවා. ඒතර දෙකම එන්න ඕන එකට. එකක් තමයි වචනය අනෙත් එක තමයි පින්වන්දනා නමත් ආරම්මණය. ආරම්මණයත් අලුක් කරන්න ඕනේ. එහෙම අලුක් කර යනකොට ඔන්න සැහැල්ලු හැදෙනවා පස්සද්ධි හැදෙනවා. ආරම්මණය කොහොමද අපේ සමනස වෙනස් කරන්නේ? ඒක අපි අර ඒකම අලුක් කරනවා. වෙනස් කරන්නේ නැහැ. දැන් පස්සක ස්වාමීන් වහන්සේ ඔතන ඉන්නවා. බුදුරජාණන් වහන්සේත් උතන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරනවා. දිව්‍ය රාජවරු බ්‍රහ්ම රාජවරු වටේ ඉඳන් බණ අහනවා. එහෙමයි. ඔක අපි සංඥාව තියාගෙන අපි අර අරහං කියන ගුණයක් අපි මෙනෙහි කරනකොට අපි මේ නැවත දෙකම කරනවා. සංඥාවයි වචනයයි. සංඥාව වචනයයි. දෙකම අලුක් කරනවා. එහෙමයි. අලුක් කර එන්නකොට සැහැල්ලු හැදෙනවා. පස්සද්ධිය හැදෙනවා. අන්න උතුරා යන සද්ධාාවක් මත වෙනවා. ආලෝකය හැදෙනවා. ප්‍රභාසර ගති හැදෙනවා. උපචාර සමාධියත් මත වෙනවා. එහෙම සාදු. අනතර උපචාර සමාධිය දැන් උන්න බුදුරජාණන් වහන්සේ පේනවා අතන. එහෙමයි. අර ආලෝකය ඇතුලේ සමාධිය ඇතුලේ ආලෝකය දැන් ඔන්න අරමුණු කරන් ඉන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ අතන ආන්න පස්සක ස්වාමීලාත් එක්ක ඉන්නවා. අර ආලෝකය තියෙනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්න ඒ වගේ මේක අර ක්‍රමක්‍රමයෙන් බහ ගන්න පුළුවන්. හැබැයි අර ඔය කියන අර හීනෙන් දකින්න එක හරිය අර නිකන් ෂණයෙන් දැකලා අතුරු දහන් වෙන එක හරිය ඒක අපිට එච්චර ප්‍රයෝජනයක් නැහැ.